බුද්ධ ශාසනයේ ගිහි කාන්තාවන් අතරින් මතක ශක්තිය වැඩියෙන්ම තිබුණ ධාරණය කර ගැනීමේ හැකියාව වැඩියෙන්ම තිබුණ කාන්තාව ලෙස හඳුන්වන්නේ කුජුත්තරාව. ඇයට ඊටාම අධික මතක තබා ගැනීමේ හැකියාවක් තිබිලා තියෙනවා. යම් තැනක ගිහිලා ධර්මදේශනයක් ශ්‍රවණය කරාට පස්සේ ඒ ධර්මදේශනේ ඒ විදිහටම මතකේ තබාගෙන තවත් කෙනෙකුට ඇවිල්ලා කියා දීමේ හැකියාව. ඒ තරම් ඒ ධර්මයේ මතක තබා ගැනීමේ ශක්තියක් ඇයට තිබිලා තියෙනවා. ඇය තමයි කුජුත්තරා කියලා කියන්නේ බුදු ශාසනයේ ගිහි කාන්තාවන් අතරින් මතක තබා ගැනීමේ ඒ දරා ගැනීමේ හැකියාව වැඩිම තිබුණ කාන්තාව. ඇයට ඒ වගේ ප්‍රබල මතක තබා ගැනීමේ ශක්තියක් හැකියාවක් ලැබෙන්න හේතු වුණ පින තමයි ඇය සංසාරේ පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසකට පාත්‍ර ආධාරක පූජා කරලා තියෙනවා. ඔබ දැකලා ඇති සමහර සුවන් වහන්සේලා ගාව තියෙනවා පාත්‍රයේ තියෙන යම් ආධාරයක. අන්න ඒ පාත්‍ර ආධාර පූජා කිරීමෙන් ලැබිච්ච පිනෙන් තමයි මේ වගේ ප්‍රබල මතක තබා ගැනීමේ ශක්තියක් මතක තබා ගැනීමේ හැකියාවක් ඇයට ලැබිලා තියෙන්නේ.